ආයුෂ බොහෝ වේවා ලංකාවාසී ඔබටත් විදේශ රටවල් වල ඉඳලා ලංකාවට ඇවිල්ලා ඉන්න ඔබ හැම දෙනාටමත් ඔබේ ජීවන කතරේ මේ ජීවිත ගමනේ ඔබේ ජීවිතය පිළිබඳව බලා ගන්නට පුළුවන් අවස්ථාවක් ඔබට උදා කරලා දෙන්නටයි යන්නේ. 2025 මාර්තු මාසයේ 19 වෙනි බදාදා ඔබේ අතීතය ගැන මැලවිච්ච නැතිවෙච්ච කම්පාවටපත් වෙච්ච ඔබේ ජීවිතයේ සමහර තැන්වල අගාතයටම වැටුණ ඔබේ ජීවිතයේ හිතාගන්න බැරි තරමට ඔබේ ලයිෆ් එක වෙනස් වෙච්ච ඒ වගේම තමයි කරගන්න දෙයක් නැතුව අතීතයේ දහදුක් විඳපු ඔබට ඇයි එහෙම වුනේ කියන වගත් මේ ගෙවෙන වර්තමානය ඔබට කුමක් වේවිද මොකක්ද මා කළ යුත්තේ කියන වගත් ඒ වගේ තමයි ඔබ නොදැක්ක අනාගතය දැක්ක විදිහට ඔබේ අතීතයට සාපේක්ෂව වර්තමානයට සාපේක්ෂව අනාගතය කෙසේද ගත වෙන්නේ කියන වග ඔබගේ දරුවගේ අම්මගේ තාත්තගේ බිරිඳ ස්වාමිගේ බලා ගන්න පුළුවන් හරියටම අවස්ථාවක් තියෙනවා ඔබේ ජම්ම පත්‍රයේ පරීක්ෂාව. මේකෙන් විතරයි බලා ගන්නට පුළුවන්. ඉතින් ඒ සඳහා ඔබට ඉඩහසර වෙන් කරලා දීලා තියෙනවා මේ බදාදා දවසේ. බදාදා ඉඳන් දිගටම බලනවා. නමුත් මේ බදාදා ඔබට 20 දෙනෙකුට අවස්ථාව උදා කරලා දෙනවා. මොකද 20 දෙනෙකුට වඩා බලන්න අමාරුයි. ඒක නිසා ඔබට අවස්ථාව උදා කරලා දෙනවා එන්න පුළුවන්. බත්‍රමුල්ලේ සුබූති ඉස්කෝලේ ඉදිරිපිට තමයි මගේ කාර්යාලය තියෙන්නේ. ඔබ එන්න පුළුවන් හැම කෙනාම විදේශ රටවල් වල ඉන්න ඔබත් ඔබගේ පවුලේ ඥාතියෙක් හරි එවන්න. මොකද ඔන්ලයින් කරන්න ගියොත් දවස් 10 15 20 සමහර කට්ටියන්ට මාසෙ පවා ඇදෙන අවස්ථා තියෙනවා. එම අවස්ථා තිබුණා. දැන් ඒක කෙමින් අඩු කරගෙන යන ගමන් ඉන්නේ. ඒක නිසා ඔබ එන්න ඇවිල්ලා ඔබේ ප්‍රශ්න ටික විසඳ ගන්නට ඔබේ ඉදිරිය හදා ගන්නට අවස්ථාව හදා ගන්න. හරිද? ජීවිතේ එකම එක වතාවක් ඔයාගේ ලයිෆ් එක කොහොමද ටර්න් වෙන්නේ? ඔයාගේ ලයිෆ් එක කොහොමද ගත වෙන්නේ? අර දුක්බර අතීතයේ වගේම අනාගතයත් සිද්ධ වේවිද කියන වග හරියටම දැනගන්න පුළුවන් අවස්ථාව තමයි ඔබේ පුද්ගලික කේන්ද්‍ර සටහන පරීක්ෂාව. කේන්ද්‍ර සටහන කියන්නේ ඔබේ ජීවිතය. වෙන මොකුත් නෙවෙයි. පෙර ආත්මවල කරපු අකුසල කර්ම, කුසල කර්ම, අතීතයේදී වෙච්ච කුසල කර්ම, අකුසල කර්ම, මේ වර්තමාන මොහොතේ වෙන කුසලය, අකුසලය, අනාගතයේදී මට මොකක්ද වෙන්නේ, නිවනේ, ස්වර්ගය, මොක්ෂය, සහ අපාය, දිව්‍ය ලෝකය, සහ තිරිසන් ආත්ම, බ්‍රහ්ම ආත්ම වලට ඔබ යාවිද නැද්ද? මට මොකක්ද වෙන්නේ කියන වග ඔබයි මමයි හරියටම දැනගත යුතුයි. ඒ දැනගත්තොත් ඔබේ ජීවිතය ඔබ ලස්සනට, ඔබේ දරුවන්ගේ ජීවිතය ඔබ ලස්සනට ඔබ ගත කරගෙන යයි. ඔබ කොයිතරම් නීතිමය ප්‍රශ්නවල මේ වෙලාවේ පැටලලා ඉන්නවද? මොනතරම්නම් සල්ලි නිසා මොනතරම්නම් ප්‍රශ්නවල පැටලලා ඉන්නවද? සමහරව මරන්න හොයනවා ඇති ඔයාව. සමහරට ඔබේ දරුවා වෙනම ප්‍රශ්නවල ඇති. මට මේකෙන් නිදහස් වෙන්න බැයිද? රටකට හරි ගිහිල්ලා මගේ ජීවිතේ මට වෙනස් කරගන්න බැරිද? අතන මට ඉස්සරහට මොකක් වෙයිද කියන වගනම් සමහරුන්ට තාමත් අවිනිශ්චිතයි. අවිනිශ්චිත ඔබට නිශ්චිත වෙන්න හදවතට උත්තරයක් දෙන්න. ඔබේ ජීවිත කතර ගැන බලා ගන්න එන්න. ඔබ සැමට විශ්ව මෑණියන්ගේ පිහිටයි.